සතුට දැනුම විනෝදය මේ හැම දෙයක්ම රජ කරවන සුබම සුබ සන්ධ්‍යාවක්. ඔන්න අදත් අපි ඔයගලගේ නිවහනට ඉන්නේ පුංචි අපේ නැනමීරත් අරගෙන අඟහරුවාදා 5:30ට. දරුවනේ මේ පන්ති කාමරයට එනකොට මට බොහොම අපූර්ව කවියක් මතක් වුණා. පුංචි දරුවා දන්නවා මේ කවිය හොඳටම. ඔබ අසා තිබෙනවා. ගුරු සිත නොරදවා වේලාව නොවරදවා බැතිපෙම් උපදවා අකුරු උගනී කුමර සොඳවා. ඒ වගේ ගුරුවරුන්ගේ හිත රිද්දානේ නැති පුංචි දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ වගේම තමයි අද අපේ පන්ති කාමරයට ඇවිල්ලා ඉන්නවා මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ සරත් ආනන්ද ගුරුතුමාණන්. ආයුබෝවන් ගුරුතුමනි. ආයුබෝවන් කොළනේ. ආයුබෝවන් පුංචි දුවේ පුතේ. අපේ පන්ති කාමරය තුල අපි සින්දු කියනවා, කතන්දර අහනවා, කවි පන්ති රස විඳිනවා, මේ හැම දෙයක්ම කරනවා. ඉතින් අද අපි සූදානම් වෙන්නේ බොහොම අපූර්ව කතාවකින්ම අපේ පාඩමට ප්‍රවිෂ්ටයක් ලබා ගන්න. එහෙම නේද සර්? ඔව් කොළනේ. විශේෂයෙන්ම අපේ පුංචි දුවලා පුතාලාට මීට පෙර පාඩමකදී අපි ප්‍රස්තාව පෙරළු ගැන කියලා දුන්නා. ඒ දවසේ කිව්වානේ අපි ප්‍රස්තාව පෙරළු බිහි වෙලා තියෙන්නේ, නිර්මාණය වෙලා තියෙන්නේ කිසියම් කතා උදව් කරගෙන. ඉතින් අද අපේ දුවලා පුතාලට කියලා දෙන්න යන්නේ රජ කාලයට සම්බන්ධ කතන්දරයක්. ඔව්. ඒ වගේම තමයි අපේ දරුවෝ දන්නවා මේ පුද්ගලයාව හොඳින් සහ හොඳින් ආදරය කරන පුද්ගලෙක්. රජ ගෙදර කිව්වහම, රජ ගෙදර කවටයා කියලා කිව්වහම පුංචි දරුවෝ දන්නවා මේ කවුද කියලා. ඔව්. දුවලා පුතාලා අහලා තියෙනවද රජවාසලේ කවටයා කවුද කියලා? කවුද? අන්දරේ. අන්දරේ රජවාසලේ කවටයා. අන්දරේ රජ්ජුරුවන්වත් විනා ගැස්සුවා. රජ්ජුරුවන්ටත් විහිළු කරා. රජ්ජුරුවන්ට විතරද විහිළු කරේ? කාටද තව විහිළු කරේ? බිරින්ද කියන්නේ අන්දරේගේ බිරින්දයටද නැත්නම් රජ්ජුරුවන්ගේ දේවියටද? රජ්ජුරුවන්ගේ දෙයටයි තමන්ගේ. රජ දේවියටත් විහිළු කරා, තමන්ගේ බිරිඳටත් විහිළු කරා, රටේ මිනිසුන්ටත් විහිළු කරා. ඉතින් හරියට විහිළු කරපු, ඒ වගේම මේ විහිළු ඔස්සේ හරියට වාසි ලැබපු කෙනෙක්. දැන් අද අපි දුවේ පුතේ කියලා දෙන්න යන්නේ මේ රජවාසලේ කවටයා අන්දරේ කරපු වැඩක් ගැන. දැන් ඔන්න පුතේ ඉස්සර දැන් අද නම් සීනි අපේ ගමේ නගරේ වෙළඳපොලේ හැමතැනම තියෙනවනේ. ඉස්සර කුලනේ මේ සීනි හැමෝටම තිබුණේ නැහැ. ගමේ මිනිස්සු, සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරේ පැණි අකුරු. නමුත් දැන් විදේශ රටවලින් ගේන සීනි රජුරවන්ට ලැබුණා. ඒවා රජමාලිගාවේ රජතුමාට, බිසවුන් වහන්සේට, රජකුමාරයාට, කුමාරියට මේගොල්ලන්ට තමයි තිබුණේ. සාමාන්‍ය අයට සීනි තිබුණේ නැහැ. හැබැයි අන්දරේ කල්පනා කළා සීනි ටිකක් කන්න ඕනි කියලා. කල්පනා කරලා ඇහුවා රජතුමාගෙන් දවසක දැන් රජමාලිගාවේ මිදුලේ සීනි පැදුර වනලා තියෙනවා. අන්දරේ දන්නවා මේ සීනි කියලා. ඒ වුණාට දැන් අන්දරේත් හොඳ කපටියානේ, කවටයා වගේම. අන්දරේ රජතුමාගෙන් ඇහුවා මේ දේවයන් වහන්සේ මේ මොනවද වනලා තියෙන්නේ? දැන් ඉතින් රජුරෝත් කල්පනා කරා අන්දරේව රවට්ටන්න ඕනේ කියලා. රජුරෝ කිව්වා මේ රජමාලිගාවේ ඇතුලේ වැඩක් කරන්න මම ගෙනාපු වැලි ටිකක් නෙමේ තියෙන්නේ කියලා කිව්වා. දැන් අන්දරේ දන්නවා රජුරෝ තමන්ව රැවට්ටුවා කියලා. නේද? ඔව්. කොළනේ සමහර විට ඊට පස්සේ අන්දරේ මොකද කරන්නේ නැත්තේ? ඔව්. අන්දරේ ඊට පස්සේ දැන් මේ සීනි ටික කොහොම හරි කන්න ඕනේ හින්දා පුංචි උපක්‍රමයක් යොදන්නට කල්පනා කළා. ඔව්. මේ උපක්‍රමයට සම්බන්ධ කරගත්තේ කාවද පුතේ? අන්දරේගේ පුතාව. කාවත් සම්බන්ධ කරගත්තේ? අන්දරේගේ පුතා. ඔව්. දැන් ඉතින් අන්දරේගේ පුතාත් ඉතින් අන්දරේ වගේම නැත නේද? ඔව්. රජ ගෙදරින් තමන්ගේ ගෙදරට ගියපු අන්දරේ පුතාට කිව්වා පුතේ ඔයා එන්න රජමාලිගාවට. රජමාලිගාවේ වනලා තියෙනවා සීනි පැදුරක්. ඔයා එතෙන්ට ඇවිල්ලා කියන්න මොකක්ද කියන්න කියලා කිව්වේ. අම්මා මැරුණා කියලා. ඒ කියන්නේ අන්දරේගේ බිරිඳ මිය ගියා කියලා නේද? ඔව්. ඔන්න ඊට පස්සේ පුතා රජමාලිගාවට ආවා. ඒ එනකොට රජුරුවත් හිටියේ කොහෙද? සීනි පැදුර ළඟ හිටියා. අන්දරේත් හිටියා සීනි පැදුර ළඟ. අන්දරේගේ පුතා ඇවිල්ලා මොකද කිව්වේ? අම්මා මැරුණා කියලා කිව්වා. එතකොට අන්දරේ මොකද කරේ?
අනේ පුතේ අද ඉඳලා අපි මොකද ඉතින් කරන්නේ? අපි මොනවද කන්නේ? උඹටයි මටයි අද ඉඳලා කන්න වෙන්නේ පස් තමයි කියලා අර සීනි පැදුරේ තිබිච්ච සීනි අහුරක් ගන්නවා පුතාගේ කටට දානවා උඹේ කටේ පස් තමන්ටත් දාගන්නවකට මගේ කටේ පස් ඔන්න ඒ විදියට තමයි හතරණිය දුවේ පුතේ අන්දරේ රාජ්‍යරුවන්වත් රවට්ටලා සීනි කෑවේ තමන්ට අවශ්‍ය දෙයක් කරගන්න ඕනේ වුණාම මොකක් හරි උපායක් යොදලා ඒක ජය ගන්න අවස්ථාවලදී අපි යොදනවා මොකද්ද පුතේ ප්‍රස්තාව පිරුල අන්දරේ සීනි කෑවා වගේ. හරියටම හරි අන්දරේ සීනි කෑවා වගේ කියලා. ඔව් බොහොම අපූර්ව කතාවක් ප්‍රස්තාව පිරුලක් ඇසුරේ නිර්මාණය වෙච්ච අපූර්ව කතාවක්. අපේ ගුරුතුමාණන් කිව්ව අන්දරේ කියලා කියන්නේ විහිළුව තුලින්ම වාසි ප්‍රයෝජන ලැබපු කෙනෙක් කියලා. හැබැයි දරුවනේ ඔබ හොඳින් එක දෙයක් මතක තියාගන්නට ඕනේ. අපි විහිළු තහළු කරන්නට ඕනේ. හැබැයි ඇස්රතු වෙන විහිළු නම් අපි කරන්නට හොඳ නෑ. තව කෙනෙක් අඬවන විහිළුවක් නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි නේද? කොහොම හරි ඒකත් පුංචි දරුවන්ගේ හිතේ තියාගෙනම අපි දැන් සූදානම් වෙන පුංචි විරාමයක් අරගෙන පුංචි අපේ නැනමිහිර ඉස්කෝලේට යන්න. ඔහොමම ඉන්නට ඕනේ. අපි ඉක්මනින් යනවා නැවතත් ඔයගොල්ලන්ගේ නිවහනට. සටස් ගාලා ගන්න මංචි ජින්ජර් බිස්කට් දෙකක්. ස්වාභාවික ඉඟුරු රස ඔබව ප්‍රබෝධමත් කරයි. මංචි ජින්ජර් මූඩ් ෆික්ස් කරන්න මරු ඉඟුරු. තැන්ක්ස්. මැනිකා ඇයි මේ සැන්ඩ්විච් වලට චීස් වලට චීස් කැකර් දැම්මේ? ඕවා චීස් රහට හැපෙනවනේ. මේ ටිකේම ගෙදරට ගෙනාවේ චීස් ක්‍රැකර්. මංචි චීස් ක්‍රැකර් චීස් රහට හැපේ. ගුරුතුමනි අද අපි නැනමිහිර ඉස්කෝලේදී මොකක්ද අපි අද කතා කරන්න යන පාඩම? බොහොම වැදගත් පාඩමක් බව නම් දන්නවා. මොකක්ද මේ පාඩම? අද දවසේදී ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වන ආදරණීය දූල පුතාලට වැඩිපුරම ලකුණු ලැබෙන ප්‍රශ්න ගන්න තමයි කුලනේ අපි කතා කරන්නේ. මගේ පුතාලා කියනකො බලන්න දැන් රචනාවට සාමාන්‍ය ලකුණු කොච්චරක් විතර ලැබෙනවද? දැන් පරිසරයේ ප්‍රශ්නකට උත්තර ලියනකොට ලකුණු 1ක්. ගානක් හදනකොට ලකුණු 2ක්. රචනාව ලියනකොට ලකුණු කොච්චරක් විතර ලැබෙනවද? 6ක්. ලකුණු 6ක්. ලොකු ලකුණක්. එක ලකුණක් නිසා hina වෙන දූල පුතාලා, එක ලකුණක් නිසා හොඳ පාසලක් ලබන දූල පුතාලා ඉන්න අවස්ථාවක ලකුණු 6ක් කියන්නේ ලොකු ලකුණක්. එහෙමනම් දුවේ පුතේ අද දවසේ මගේ පුංචි පුතාලට කියලා දෙන්න යන්නේ රචනාවේදී නිවැරදිම ලකුණු ලබන්නේ කොහොමද කියලා. මේ බලන්න රචනා ප්‍රශ්නය 2012 අවුරුද්දේ ජාතික කොඩිය ජාතියක අභිමානය සංකේතවත් කරයි. රචනාව ගැන කතා කරන්න කලින් අපි බලමු මේ ප්‍රශ්නෙට අපේ දූල පුතාලා ගිය අවුරුද්දේ විභාගෙදී කොහොමද උත්තර ලියලා ලකුණු ගත්තේ කියලා. මේ බලන්න පුතේ ලකුණු බිඳුව ගත්තා 60.4. ලකුණු 1ක් ගත්තා 10%ක්. ලකුණු 2ක් ගත්තා 12.9ක්. අපි තවදුරටත් බලමු ඉතුරු ලකුණු කොහොමද ආවේ කියලා. ලකුණු 3ක් ගත්තා 5.5. ලකුණු 4ක් ගත්තා 6.8. ලකුණු 5ක් ගත්තා 2.2ක්. ලකුණු 6ම ගත්තේ අපේ දූල පුතාලා 2.2%. එහෙනම් කුලනේ 80 නෙමෙයි ලකුණු 6ම ගත්තේ 2.2. ලකුණු බිඳුව ගත්ත දරුවෝ ඉන්නවා 60 ගණනක්. එහෙමනම් පුංචි දුවේ පුතේ ආදරණීය අම්මේ තාත්තේ අපිට ටිකක් බරපතලයි. හොඳට උත්තර දෙන දරුවෝ හොඳට උත්තර ලියන්නේ නැහැ. ඔව් දැන් අපේ සර් කියපු විදිහට දැන් මේ රචනාවට ලැබෙන ලකුණු සහ ලැබෙන තියෙන ලකුණු දිහා බලනකොට දැන් චුට්ටක් බය හිතෙනවා. එහෙමද? බය වෙන්නට එපා. දැන් අපේ ගුරුතුමා සූදානම්. කොහොමද නිවැරදිව හරියට මේ ලකුණු 6ම නැත්නම් ඊට ආසන්න ප්‍රමාණයක් ලබා ගන්නට පුංචි දරුවෝ මොනවද කරන්න ඕනේ කියලා දෙන්න. ඔව් සර්. හොඳ රචනාවක මොන වගේ දේවල්ද ඇතුළත් වෙන්න ඕනේ? වාක්‍යයට අදාළව ලියන දේ වාක්‍යයට නෙමෙයි මාතෘකාවට අදාළම දේ ලියන්න අවශ්‍යයි. තව මොනවද පුතේ? අක්ෂර වින්‍යාසයේ නිවැරදිව ලියන්න. අක්ෂර වින්‍යාසයේ නිවැරදිව ලියන්න ඕනේ. පුතා කියන්න බලන්න අදහසක්. ප්‍රාත්‍යාත සම්බන්ධයක්
නිවැරදිව ලිවි. අපි ලියන වාක්‍යවල උක්තය හා වාක්‍යාර්ථය අතර මනා සම්බන්ධයක් නිවැරදි සම්බන්ධයක් තියෙන්න ඕනේ. දු කියන්නකෝ බලන්න. පිල්ලම් ගැන දැඩි අවධානයක් යොමු කිරීම. ඔව් හරි. කොල්ලනේ දැන් හරි බරපතල විදියට කියන්නේ පිල්ලම් ගැන නිකම්ම අවධානයක් නෙමෙයි. දැඩි අවධානයක්. හරියටම හරි. දු කියන්නකෝ බලන්න. විරාම ලකුණු අවශ්‍ය තැන්වලට දැමුණු. ඔව් විරාම ලකුණු කියන්නේ තිත, කොමාව, ප්‍රශ්නාර්ථය, විස්මය ආදී වගේ විරාම ලකුණු දාන්න ඕමනා තැන් වලට දාන්න අවශ්‍යයි. කොල්ලනේ දැන් ඔබ කියපු දේ හරි නේද? පන්ති කාමරයට එන දරුවෝ 80%ක් නෙමෙයි 100%ක්ම දක්ෂයි. දැන් අපි මේ අයගේ ලිවීමේ කුසලතාවය තමයි සකස් කරන්නේ. කොල්ලනේ දැන් මේ අපේ දරුවන්ට ලිවීමේ කුසලතාවය හදන්න දැන් කොල්ලනේ පුංචි කාලේ කොල්ලනේගේ අම්මා තාත්තා ගුරුවරු යම් යම් දේවල් ක්‍රියාකාරකම් කෙරෙව්වනේ. කොල්ලන්ට මතක මොනවද? දැන් කොල්ලනේ කොහොමද ලියන්න සාර්ථක උනේ? ඔව් ලිවීම සාර්ථක වෙන්න නම් දරුවනේ අනිවාර්යයෙන්ම අපි පොතපත කියවන්නට ඕනේ. පොතපත කියවන දරුවාට ඕන තරම් වචන තිබෙනවා රචනා ලියන්නට, කතා කරන්නට, මේ හැම දෙයකම හපනෙක් වෙන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඔව්. මම බොහොම සරලව පුංචි පුතාලා දුවලට කියලා දෙන්නම් රචනාවක හොඳ ලකුණු පුතාලා ගන්නෙ කොහොමද කියලා. අර කුලණි නැන්ද කිව්වා වගේ දුව පුතා හොඳට කියවන්න ඕනේ. පුංචි පුතේ 5 වන ශ්‍රේණිය සිංහල පෙළපොත දුවලා පුතාට ලැබිලා තියෙනවානේ. ලෝවතොරතුරු ගෙදරදීම කුඹුරේ ඔයන් කල්යාණි අනිද්දයි මලින් මලකට පැන යති. කිරිකෑ ඇති. තත්පරයක වෙනස. පරිසරය හා බැඳුණු ඔව් පුංචි පුතාලට කටපාඩම් සිංහල පෙළපොතේ මාතෘකා ටික පොතේ පෙළපොත් කියවන්න. ඊට අමතරව හොඳ පොත් කියවන්න. මොනවද පුතේ හොඳ පොත්? පුතා කියවන හොඳ පොත් මොනවද? මඩොල් දුව, අපේ ගම, හීන් සැරය, මගුල් කෑම, ඔව් ලෝ වැඩ සංගරාව හත්තැන. අන්න හරි. පුංචි පුතා දුවත් හොඳට කියවන දරුවෙක් බවට පත්වන්න. කියවුවම තමයි පුතේ සාර්ථක කරුණු වෙන්නේ. දැන් මේ මගේ දුව කිව්වානේ රචනාව ලියනකොට දීලා තියෙන මාතෘකාව හොඳට තේරුම් අරගෙන ඒ මාතෘකාවට අනුව කරුණු ලියන්න කියලා. මම දෙන්නම් මාතෘකාවක්. එහෙම හිතමු. මා දුටු සුන්දර රෑහස. මොකද්ද පුතේ මාතෘකාව? මා දුටු සුන්දර රෑහස. හොඳයි. මම ලිව්වොත් මෙහෙම වාක්‍යයක් ලස්සනට ලියනවා. මම ලියනවා එදින දහවල් කාලයේ අහස් කුස හිරු අපූර්වට බැබලෙමින් තිබුණි. වාක්‍ය වැරදි. ඇයි වැරදි? මාතෘකාවට දාලා නැහැ. කියන අහස ගැන නෙමෙයිද මාතෘකාව තිබුණේ? රෑහස ගැනනේ තිබුණේ. අන්න හරි පුංචි පුතේ. දීලා තියෙන මාතෘකාවට අනුව තමයි වාක්‍ය ලියන්න ඕනේ. නැතුව මාතෘකාවේ පුංචි කොටසක් අල්ලගෙන ඒ කොටසට ලියන්න බෑ. එහෙම ලිව්වොත් මොකද වෙන්නේ? ලකුණු අඩු වෙනවා නෙමෙයි ලකුණු නැති වෙනවා. දීලා තියෙන මාතෘකාවෙන් පිටට ගියාම මොකද වෙන්නේ? ලකුණු නැති වෙනවා. එහෙනම් ඔන්න දැන් තිරය තුල අපි ඉදිරිපත් කරනවා මෙන්න මේ වැදගත් ප්‍රකාශය. දී ඇති මාතෘකාවට අනුව ලියන ලද වැකි විය යුතුය. එහෙමනම් තවත් අවස්ථාවක් ගැන අපි කතා කරමු. මාතෘකාව තේරුම් ගත්තා. ඒ මාතෘකාවට අනුව තමන් ලියන වාක්‍ය ගැන අවබෝධයකට පත් වුණා. ඊට පස්සේ ලියන්නේ. දැන් ලියන විදිය තමයි කතා කරන්නේ. අපි කියමුද පුංචි කවියක්? කියමුද? හරි. මම කිව්වොත් මී කියන්න, අපි කිව්වොත් මෝ කියන්න, තෝනුබ ඔබ හී කියන්න, තොපි නුබලා හූ කියන්න. ලස්සනට කියන්න ගෙදර ඉන්න දූලා පුතාලයි මගේ පන්ති කාමරේ ඉන්න දූලා පුතාලයි. මම කිව්වොත් මී කියන්න, අපි කිව්වොත් මූ කියන්න, තෝනුඹ ඔබ හී කියන්න, තොපි නුබලා හූ කියන්න. පුලනි උප්පය සහ ආඛ්‍යාතයේ වාක්‍යවලදී යොදන්න ඕනේ විදිය ගැන තමයි කවිය කියන්නේ නේද? පුංචි පුතේ ඔබ ලියන වාක්‍යේ කතෘ ඒ කියන්නේ ක්‍රියාව කරන තැනැත්තා සහ ක්‍රියාව ආඛ්‍යාත පදය අතර නිවැරදි ගැලපීමක් තියෙන්නට ඕනේ. මම යෙදුනොත් මී, අපි යෙදුනොත් මූ, තෝ නුඹ ඔබ යෙදුනොත් හී, තොපි නුඹලා යෙදුනොත් හූ. එහෙනම් දුවේ පුතේ දැන් අපි බලමු
උක්තාක්‍යාත සම්බන්ධය අනුව නිවැරදි වාක්‍ය ගලපන්නේ කොහොමද කියලා මෙන්න මේ රූප රාමුව ඇසුරු කරගෙන. අපි බලමු දැන්. මා ඊතා සතුටින් නිවසට දිව ගියෙමි. පුංචි පුතේ මේ වාක්‍ය හරිද? වැරදි. ඇයි වැරදි? මා කියන පදය අනුක්තයි. එතකොට පුතේ අනුක්ත පදයක් යොදලා අපිට ක්‍රියාවක් යොදන්න බැරිද? බෑ. මා කිව්වොත් මී කියන කියලා අපි කිව්වේ නෑනේ. අපි කොහොමද කිව්වේ? මම කිව්වොත් මී කියන්නේ. එහෙනම් ඒ වාක්‍ය හරිද වැරදිද? වැරදි. නැවතත් දැන් අපි ඒ රූප රාමුවටම අප සැම එම විනෝද චාරිකාව ගියමු. හරිද ඕක? වැරදි. ඔයා හිතන්නේ කොහොමද එනම් මේක වෙන්න ඕනි? අපි සැම එම නෝදචාරිකාව ගියමු. ඒ කියන්නේ අප කියලා අනුක්ත පදයක් යොදන්න බෑ. එහෙනම් අපි නිවැරදි කරමුද බලන්න පුතේ? හොඳයි අපි නිවැරදි කරමු. මම ඊතා සතුටින් නිවසට දිව ගියෙමි. හරිද? හරි. අප සැම කියන එක කොහොමද වෙන්නේ? අපි සැම එම විනෝදචාරිකාව ගියෙමු. මෙන්න මේ විදිහට තමයි පුංචි දුවේ පුතේ අපි උක්තාක්‍යාත සම්බන්ධයේ නිවැරදිව වාක්‍ය ගොඩනගන්නේ. ඔව්. සර් දැන් අපි මේ විදිහට උක්තාක්‍යාතය නිවැරදිව වාක්‍යයක් ලියන්නට අපේ දරුවන්ට උගන්වනවා. මේදී අපි කොතරම් කිව්වත් අපි දකින පුංචි දරුවෝ මේ කතා කරන භාෂාව සමහර වෙලාවට රචනාවට ඔබවන්නට හදනවා. එතකොට මොකද වෙන්නේ? දැන් කුලනේ මෙහෙමනේ. අපි වැඩිපුර කරන්නේ ලියන එක නෙමෙයි කතා කරන එකනේ. එතකොට කතාවේ දේවල් අපේ පුංචි දරුවෝ ලිවීමේදී යොදනවා. දැන් ඒ නිසා තමයි අපි මේ අපේ භාෂාවේ තියෙන විශේෂත්වයක් කතිත බස සහ ලිඛිත බස. පුංචි පුතේ දැන් කතිත බසෙන්ද අපි වාක්‍ය ලියන්නේ? නැහැ. මොන භාෂාවෙන්ද ලියන්නේ? ලිඛිත බස. ඔව් දැන් අපි සාමාන්‍ය කතාවේදී නම් කියනවා මම ගෙදර ගියා. මම සෙල්ලම් කළා. එහෙම. නමුත් අපිට ලියද්දි ඒ විදිහට කරන්න පුළුවන්ද? එහෙනම් කොහොමද පුතේ අපි ලියද්දි ලිවිය යුත්තේ? ලිඛිත බසින්. ඔව් එහෙනම් රූපවාහිනී තිරය තුළ දැන් අපි පුතාලට ඉදිරිපත් කරනවා ලියද්දි භාවිත කළ යුත්තේ ලිඛිත භාෂාව බව. මේ බලන්න ලිඛිත භාෂාවෙන් ලියන ලද වාක්‍ය විය යුතුය. බලන්න දැන් උදාහරණ අවස්ථාවකට අපි යම් පුංචි පුතාට දැන් උදාහරණ අවස්ථාව ඉදිරිපත් කරන්න අපි බලන්න පුතේ. එදින උදෑසන ඉතා ලස්සනට ඉර පායා තිබුණා. වාක්‍ය අවසානයේ ලස්සනට තිත එහෙම යොදලා තියෙනවා. නමුත් පුතේ මේ වාක්‍ය හරිද? වැරදි. ඇයි පුතේ වැරදි? කතිත බසින්. මොකෙන්ද පුතේ ලියලා තියෙන්නේ? කතිත බස. එහෙනම් අපිට කතිත භාෂාවේ වාක්‍ය ලියන්න බෑ. පුළුවන් නම් ඒ වාක්‍ය නිවැරදි කරලා කියන්නකෝ බලන්න. එදින උදෑසන ඉතා ලස්සනට ඉර පායා තිබුණි. බොහොම හොඳයි. අප්පිය ගන්නෙත් වෙනව නේද? ඔව්. ලිඛිත භාෂාවේ මගේ පුංචි දුවලා පුතාලා හොඳට ලියන්න ඉගෙනගෙන තියෙනවා. ත්‍යාග ප්‍රදානය සඳහා ප්‍රධාන අමුත්තා වේදිකාවට පැමිණියේය. හරිද ඔය වාක්‍ය? ප්‍රධානය කියන එක හරිද? දැන් ප්‍රධානය කියන්නේ දෙනවනේ කුලනේ. එතකොට මෙතන තියෙන්නේ මහා ප්‍රාණ දයන්න. ප්‍රධානය දෙනවා කියන එකට මහා ප්‍රාණ දයන්න හරිද? වැරදි. එහෙනම් අල්ප ප්‍රාණ දයන්න වෙන්න ඕනේ. ප්‍රධාන අමුත්තා මූලිකයක්. ප්‍රධානියා දයන්න අල්ප ප්‍රාණ වෙලා හරියනවද? නෑ පුංචි පුතේ. එතන මොකද වෙන්න ඕනේ? දයන්න මහා ප්‍රාණ වෙන්න ඕනේ. එහෙනම් අක්ෂර වින්‍යාසය ගැන දැඩි සැලකිල්ලක් අපි දක්වන්නට ඕනේ. තවත් උදාහරණ අවස්ථාවක් දෙන්නම් හොඳ ලකුණකට යන්න මේ බලන්න. බලන්න රූපවාහිනිය ඉදිරියේ යම් අදහසක් ප්‍රකාශ විය යුත්තේ එක්වරක් පමණි. ඒ කියන්නේ දුවේ පුතේ එකම අදහස නැවත නැවත ලියන්න එපා රචනාවේ. මොකද වෙන්නේ කොලනි? ලකුණු නැති වෙනවා. ලකුණු නැති වෙන අර මුලින්ම ලියන වාක්‍යයට විතරයි ලකුණු ලැබෙන්නේ. ඊට පස්සේ ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ නිසා දුවේ පුතේ රචනාව ලියනකොට බොහොම කල්පනාවෙන් හොඳ පරිස්සමින් රචනාව ලියන්න ඕනේ. එහෙම වුණොත් ලකුණු උපරිම සංඛ්‍යාවට යන්න පුංචි දුවට පුතාට හැකියාව ලැබෙනවා. එහෙමනම් දැන් නිවසේ ඉන්න ආදරණීය දුවල පුතාලත් බලාගෙන ඉන්නවා. හොඳ රචනාවක මොන වගේ දේවල්ද ඇතුළත් වෙන්න ඕනේ? අලුත් සංගීත හිතන්න.
ගම පුරා සැව් කොකුස්තුවඳ පැතිර යයි. ගසක අත්තක වැසී සෝලා මිහිරි හඬින් ගීයක් ගයයි. තාත්තා නංගිටත් මටත් පදින්නට ඔන්සෙල්ලාවක් බඳින්නට සැරසෙයි. හිරි නැගෙන මොහොත. හිරි කුමරු හඳ මුදුනින් පොළොව දෙසට එදිකම් කරයි. තන අගරැඳි පිළිබිඹු හිරු එළිය නිසා දිලිසි. හිරු කුමරුන්ව පිළිගන්නට මෙන් මල් කසලු පිටන්නට වෙර දරයි. ගෙදර හිටපු මේ බලාගෙන හිටපු පුංචි යාළුවන්ට අපි දෙමුද රචනා මාතෘකාවක් අපූර්ව රචනාවක් ලියලා මේ උපදෙස් අනුගමනය කරමින් අපිට රචනාවක් එවන්නට කියලා. ඔව් අපි දෙමු වෙන ලස්සන මාතෘකාවක්. මා දුටු සුන්දර රෑ අහස. මා දුටු සුන්දර රෑ අහස. ඔව් ඒ මාතෘකාවට ඔබ අපිට රචනාවක් එවන්නට ඕනේ. මම ඔබට මතක් කරන්නම් අපේ ලිපිනය. පුංචි අපේ නැනමිහිද